හොඳයි. සිඩ්නි වලට ඒ කියන්නේ නිව් සවුත් වේල්ස් වලට වීසා නොමිනේට් කරගන්න පුළුවන් විදිහට ප්ලේසස් ඇලොකේට් කරලා තියෙන. ඒ කියන්නේ ඒක හැබැයි ඉන්ටරිම් ඇලොකේෂන් එකක්. PR වලටත් ඇලොකේට් කරලා තියෙන්නේ. ටෙම්පරරි රෙසිඩන්ට් TR වලටත් වීසා ඇලොකේට් කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු මේ ස්ටේට් නොමිනේෂන් එකක් ගන්න නිව් සවුත් වේල්ස් වලින් මොනවද කරන්න තියෙන්නේ කියලා. මේකට ඔය කට්ටියට මම තව ටිප් එකකුත් දෙන්නම්. අපේ D-Legal site එකට ගියොත් නිව් සවුත් වේල්ස් වලට ලෑන්ඩින් පේජ් එකක් තියෙනවා ඉන්ෆර්මේෂන් දාලා. ඒත් එක්කම නිව් සවුත් වේල්ස් ඩිරෙක්ට්ලි වෙබ් පේජ් එකට ගිහිල්ලා බලන්නත් ඉන්ෆර්මේෂන් ගන්නත් අපි කටයුතු සලසලා තියෙනවා. හරි. එහෙනම් අපේ සයිට් එකෙන් බලමු මොනවද නිව් සවුත් වේල්ස් ස්ටේට් නොමිනේෂන් ගැන තියෙන අලුත්ම තොරතුරු කියලා. හොඳයි. මෙන්න මේවයි තියෙන තොරතුරු. ඉස්සෙල්ලාම අපිට කියන්න පුළුවන් මේ 1890 ඒ කියන්නේ PR එකට places 200ක් allocate කරලා තියෙනවා interim places. ඒ කියන්නේ තව places එනවා මේ අවුරුද්දේ. හරි. 491 visa එකට places 180යි. එතකොට මේකෙන් කියන්නේ මොකද්ද? ඊළඟ New South Wales invitation round එක එන්න කලින් ඉක්මනට requirements බලලා ලෑස්ති වෙලා ඒ process එක follow කරලා තියන්න. එතකොට තමයි මේ places වලින් තමන්ට nomination එකක් හම්බ වෙනවා නම් හම්බ වෙන්න තියෙන්නේ. මේක දිහා බලාගෙන හිටියට nomination එකක් හම්බ වෙන්නේ නැහැ. nomination එකක් හම්බ වෙන්නේ නැති වුනහම invitation එකක් හම්බ වෙන්නේ නැහැ. visa එකක් දාන්න කියලා invitation එකක් හම්බුනේ නැතිනම් visa එකක් දාන්න බෑ. visa එකක් දැම්මේ නැත්නම් visa එකක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයට අරගෙන මේ ක්‍රමවේදය ෆලෝ කරන්න තමන්ට වීසා එකක් ගන්න ඕන නම්. හොඳයි. අපි තවත් මොනවද තියෙන්නේ කියලා විස්තර බලමු. නිව් සවුත් වේල්ස් වල තියෙනවා ප්‍රයොරිටි සෙක්ටර්ස් කීපයක්. මේකත් ඉතාමත්ම වැදගත්. අපිට ඕස්ට්‍රේලියාවේ ස්ටේට් ඇන්ඩ් ටෙරිටරිස් 8ක් තියෙනවා කියලා අපි කලින් ක්ලිප් එකේ කිව්වනේ. ඒකෝර කවුරු හරි කියනවා නම් මට මයිග්‍රේට් වෙන්න ඕනේ කියලා ඉස්සල්ලාම අපිට බලන්න තියෙන එකක් තමයි බේසික් වීසා රික්වයර්මන්ට් එකට අවශ්‍ය කරුණු තියෙනවද කියලා. ඒ ඉස්සල්ලාම ලෙවල් එකේ. ඊට පස්සේ අපි ප්‍රොපර් තර ඇසෙස්මන්ට් එකක් කරන්න ඕනේ. නමුත් ඉස්සල්ලා බේසික් ඇසෙස්මන්ට් එකක් කරලා ඊළඟට බලන්න ඕනේ නිව් සවුත් වේල්ස් රික්වයර්මන්ට් මොනවද කියලා. හැබැයි නිව් සවුත් වේල්ස් රික්වයර්මන්ට්ස් බලන්න කලින් අපි දැනගන්න ඕනේ ඒක අපේ ස්කිල් එක, එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරලා තමයි අපි කියන්නේ. සමහර වෙලාවට අපි එකින් එක ස්ටේට් ටෙරිටරිස් 8ටම ගිහිල්ලා බලන්න ඕනේ ඔයාට හොඳම chance එක දෙන්නේ හොඳම chance එක ගන්න පුළුවන් සහ strategic decision එක මොන state එක යටතේද nomination එකක් හෝ expression of interest එකක් හෝ registration of interest එකක් කරන්නේ මොන state එක යටතේද කියලා. හොඳයි. New South Wales priority sectors කියලා තියෙනවා construction එක. ඒ කියන්නේ infrastructure and housing. අපි list එකක් තව ටිකකින් බලමු. හරිද? මොනවද දාලා තියෙන occupations කියලා. net zero sector එක, energy transition, care and support economy. ඒ කියන්නේ child care වෙන්න පුළුවන්, child care center කෙනෙක්, center manager කෙනෙක්ට වෙන්න පුළුවන්, digital and cyber sector එක, agricultural sector එක, agri food sector එක, ඒ වගේම advanced manufacturing sector එක. ඒ කියන්නේ manufacturing managers ලා ඉන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු. අපි හැම occupation එකම බලන්නේ නැහැ. තියෙන occupation මොනවද තියෙන්නේ කියලා අපි උඩින් බලාගෙන යන්න. ඊළඟට තමයි අනිත් එක මේ New South Wales nominate කරන්න පුළුවන් list එක publish කරලා තියෙන්න පුළුවන්. ඒවා කාලෙන් කාලට වෙනස් වෙන්නත් පුළුවන්. මේකත් අපි දැනගන්න ඕනේ. basic eligibility requirements කීපයකුත් තියෙනවා. onshore, ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඇතුළත ඉන්න කට්ටියට සහ ඕස්ට්‍රේලියාවෙන් පිටත ඉන්න කට්ටියට specific rules සහ requirements වෙන වෙනම තියෙනවා. මේවත් state එකෙන් state එකට වෙනස්. ඉතින් අපි මේ කතා කරන්නේ New South Wales නිසා New South Wales ඒවා අපි දැනගන්න ඕනේ New South Wales වලට ROI එකක් හෝ EOI එකක් දාන්න කලින්. හොඳයි. ඊළඟට මොනවද තියෙන්නේ? මෙන්න තියෙනවා අපේ site එකේ list කරලා New South Wales PR list එකයි TR ඒ කියන්නේ regional list එකයි මොකක්ද කියලා. හොඳයි. අපි මෙන්න මේ වගේ බලාගෙන යන් PR list එකේ මොනවද තියෙන්නේ කියලා. construction managers ලා ඉන්නවා, manufacturers ලා ඉන්නවා, production managers ලා ඉන්නවා, child care center managers ලා ඉන්නවා, school principals ලා ඉන්නවා, IT කට්ටිය ඉන්නවා, other engineering professionals ලා ඉන්නවා, veterinarians ලා ඉන්නවා, early childhood teachers ලා ඉන්නවා, nurses ලා ඉන්නවා, social workers ලා ඉන්නවා. එතකොට aircraft maintenance engineers ලා ඉන්නවා, automotive electricians ලා, motor mechanics ලා, plumbers ලා, wall and floor tilers ලා මෙන්න මේ වගේ ඔබට පේනවා ඇති මේ occupation list එක. ඊළඟට regional list එකත් අපි බලමු. regional list එකේ තියෙනවා mixed crop and livestock farmers. එතනත් ඉන්නවා manufacturers ලා, production managers ලා, තව පල්ලෙහාට ගියාම mining engineers ලා, pharmacists ලා, dental practitioners ලා, medical technician, carpenters, joiners, bricklayers, stonemasons, metal fitters and mechanics, aircraft maintenance engineers ලා, plumbers ලා, chemical, gas, petroleum and power generation plant operators ලා,
welfare support workersලා මෙන්න මේ වගේ ඔකියුපේෂන් රාශියක් තියෙනවා. දැන් මේ ඔකියුපේෂන් රාශියක් කිව්වට අපි බලන්න ඕනේ ඔයාට මේ සුදුසුකම් වලට සහ රික්වයර්මන්ට්ස් වලට කියන්නේ ස්කිල් ඇසෙස්මන්ට් එකක් කරගන්න තරම් හැකියාවක් තියෙනවාද කියලා. දැන් මට මෙතන පේනවා මේ කැබිනට් මේකර්ස්ලාත් මෙතන ඉන්නවා. හොඳයි. මේ වගේ විස්තර දැනගන්නට ඕන නම් මේ වගේ කිව්වේ ස්ටේට් නොමිනේෂන් විස්තර දැනගන්න ඕන නම් මේ අපේ සයිට් එකේ ලිස්ට් කරලා තියෙනවා හැම ස්ටේට් ටෙරිටරි එකම ඇරලාද වහලාද ඇරලා නම් ඒවයි තියෙන බේසික් රික්වයර්මන්ට්ස් අපි ලිස්ට් කරලා තියෙනවා. එහෙනම් මේ වගේ ඉම්පෝටන්ට් ඉන්ෆර්මේෂන් ටිප්ස් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිට ලයික් කරලා කමෙන්ට් එකකුත් දාන්න මට පුළුවන් වෙලාවට මම උත්තර දෙන්නම්. එහෙනම් ඊළඟ ක්ලිප් එකෙන් හම්බ වෙමු.